චාමන් ඉන්ෆෝම් කළා තියෙනවා කිව්වස චාමන් ඔව් මේ ඉන්න දැනුම් දීලා නැහැ ලේකම් දැනුම් දීලා එතන CB ගෙන් තමයි ඒ කැඳවීම කරන්න ඕන අපි මෙතනින් කරන්නේ ලේකම්තුමාට දැනුම් දෙනවා පිළිසිදු කරනවා ඇයි ඒක විශාල ප්‍රශ්නයක් නේ සභාපතිතුමා දැනුම් දීලා තියෙනවා ඒකට මේ අපිට අපේ ලිස්ට් එකේ තිබ්බේ නෑ ඒ කියන්නේ එයා ඉන්නේ නැහැ කියලා මේ මේ ලංකා කෝල් එකෙන් එන අයගේ ලිස්ට් එකේ එයාගේ නම තිබ්බේ නැහැ චාමන් එයා මෙහෙට ඉන්ෆෝම් කරා කතාව තමයි මෙහෙට ඉන්ෆෝම් කළා නේ මෙහෙට ඉන්ෆෝම් කළා නේ ඉන්ෆෝම් කරන්න අපිට ආපු නාම ලේඛනේ අපිට ආපු නාම ලේඛනේ සභාපතිතුමාගේ නම තිබුණේ ඇයි ඒක ගෙවුවේ නැද්ද අපේ කමිටියකට මේ චාමන් කෙනෙක් ඉන්නවනේ he's the most important person here he should come here he's one who can answer නම තිබුණේ ඒක නිසා අන්න කියන්නේ බුදුන් මම යෝජනා කරන්නේ බුදුන් මේකත් දාන්න මේ මේක නෝන නේද උතුම් ගයිඩ් මේ ආගත්ත කියලා explanation call කරන්න exactly නෑ දැනුම් දීමක් නෙතුනේ ඔව් මෙතන තියෙන්නේ කැඳවන්නේ නෑ අපි කැඳවන්නේ නෑ අපි ආයතනයනේ කැඳවන්නේ අපි කැඳවන්නේ ආයතනේ අපි කරන්නේ CB එකේ කැඳවලා තියෙනවා ඒ කැඳවපු එකේ දැනුවත් කරලා තියෙනවා කියලා එතුමා කියලා තියෙනවා ඒකට මෙහෙට දැනුවත් කරලා නෑ ඔව් නෑ එතුමා එනවා කියලා අපිට නාම ලේඛනයක් එනවනේ ඒක නැතුව නෑ ඒක තමයි මට එතුමාලගෙන් බට EX එක දැනුවත් කරලා කියනවා කියලා එතුමා කියලා තියෙනවා දැනුවත් කරා කියලා ඔබතුමා දැනුවත් කරා නෑ එදා මේ පෞගිද මේ දැනුවත් කරලා තියෙනවා කියන්නේ අද කැඳවීමක් නෑ කියලා නෑ අද දවසේ කැඳවලා තියෙනවා කියලා මෙහෙන් කියනවනේ අමාත්‍යාංශේ නෑ අපිට අමාත්‍යාංශයෙන් ලිස්ට් එකක් එනවනේ අපි කරන්නේ සභාපති මේටේ කාරක සභාවෙන් කරන්නේ කාරක සභාව ලේකම්තුමාගේ කොට කාරක සභාව ලේකම්තුමාට තමයි හැම අමාත්‍යාංශයකම දැනුම් දෙන්නේ හරි එය එන පිරිස අපිට නාම ලේඛනකින් දැනුම් දෙන්න කියලා එතකොට ඒ ආපු නාම ලේඛනේ කාරක සභාවට ආපු නාම ලේඛනේ කැඳවීම සහිත නාම ලේඛනේ එතුමාගේ නම නෑ හරිනේ එතකොට ඒන දැනුම් දීමක් හරි මොකක් හරි බාර ගන්න ඕන මෙතන නම තියෙනවනේ නෑ ඒතකොට මෙතෙන් මෙතෙන් සදාන සභාපතිතුමා මට කැඳවන්න බෑ නෑ මෙතන සඳහන් වුණා මාව කැඳවලා නෑ කියලා දැනුවත් වෙලා තියෙනවා කියලා ඔබතුමා කිව්වා නෑ everybody don't talk I'm talking to the chairman please can I ඔබතුමා කිව්වේ මෙහෙට දැනුවත් කරලා තියෙනවා කියලා මට දැනුවත් කරලා නෑ කියලා එන්න හරියට ඒක අපි निराකරණය කරගත්තොත් මෙතුමානේ කියන්නේ සභාපති මට මේමනේ දැන් ක්‍රමවේදයේ සභාපතිතුමා පැහැදිලි කරන්නේ එකක් තමයි අපිට කැඳවන්න බෑ හැබැයි අපි ඔබතුමාට ලියනවා අමාත්‍යාංශ ලේකම් චීෆ් අකවුන්ටිං ඔෆිසර් විදියට ඒ අදාළ ආයතනයේ අදාළ කට්ටියව කැඳවන්න කියලා. ඒතර ඔබතුමාගේ වගකීම තමයි ඊළඟට ඒකට අවශ්‍ය කරන ඒ කට්ටියව කැඳවන්නේ. හරිද? එතකොට ඒ අනුව ඔබතුමා සභාපතිවරයාට කැඳවීමක් කරාද? කරා හැබැයි ආවේ නැහැ. ලංකා කෝල් කම්පැනි අපි සාමාන්‍ය කරන ලංකා කෝල් කම්පැනි අදාළ කම්පැනි කියන කම්පැනි සහ ඒ ආයතන වලට ලියුමක් යවනවා මේ ඒකට අදාළ සීලුම නිලධාරීන් සහභාගී කරන්න ඒකේ නම් ලිස්ට් එක අපිට ගෙන්න ගන්නවා. ඒතකොට ඒක අපේ CFO මූල්‍ය ප්‍රධාන නිලධාරී තමයි ඒක arrange කරන්නේ. එතකොට මෙතුමගේ උත්තරය අනුව ඒ කියන්නේ එහෙන් අපිට එන ලිස්ට් එකේ chairman නම නැතුනේ වල තියෙනවා. ඔව්. කවුද ඒ වක්කීම ගන්න? GM තමයි අපිට ලියුම එවන්නේ. කියන්නේ අමාත්‍ය GM කොහොමද chairman වයින් කළා? දැන් ලිස්ට් එක ඔව් අපිට පුළුවන් මේ කර්ණිවසන්න සභාපතිතුමාගේ නම නැතුව ලිස්ට් එක වන්න තීරණය කරේ ඔබතුමාද නෑ මට චාමන් ඇඩ්වයිස් කරා මේ ඒ නම නැතුව ඒකනේ සහ දැනුම් දීමක් කරා කියලා තමයි මට සභාවට කාරක සභාවට ගරුවන්තුමා මෙතන අපි දැනුම් දෙනවා ලේකම්තුමාට ඒතර එන කණ්ඩායම නම් කරලා එවන්න කියලා. ඒතර එන කණ්ඩායම නම් කරලා ඔපේකේ තුමගේ නම නෑ. ඒතර අපිට ඒක නැවත එන්නේ නැති ඒක සම්බන්ධව ප්‍රශ්න කරන්න යන්නේ නෑ. අතරමඟදී නෑ මේ කට්ටිය වන්න කියලා. නෑ නෑ එහෙම එකක් නෙමෙයි මෙතන වෙලා තියෙන්නේ. සභාපතිතුමා මෙතන වෙලා තියෙන්නේ එහෙම එකක් නෙමෙයි. ඕව සරල කරුණක් ඔව් ඒ සභාපතිතුමා කියන්නේ මාව කැඳවන්න අවශ්‍ය නෑ. මගේ නම දාන්න එපා. අනික් කට්ටිය කැඳවන්න කියලා. ඒතකොට තව සම්පූර්ණ වැරදි. ඔව් හරි. අපිට කරුණු විමසීමක් කරන්න පුළුවන් මේ හැබැයි සභාපති මේක පොඩ නෑ මේක අනකොට යන්නේ කියන්න පුළුවන් නෑ පොඩ निराකරණය කරගන්න සභාපතිතුමා නෑ සභාපතිතුමා it was great what he said
පළවෙනියෙන්ම කිව්වා එතුමා දැනුවත් කරනවා අදාළ නිලධාරීන්ට එන්න කියලා. එතකොට එහෙන් දැනුවත් කරලා තියෙනවා සභාපතිතුමා ගැන සඳහනක් නැහැ. ඒතර ඒක කරලා තියෙන්නේ සභාපතිතුමාමයි. ඒතර ඔබතුමාගේ දැනුවත්කමට ඔබතුමා මේ ඒක තමයි ඒතර සභාපතිතුමා කියනවා කියලා කියනවා මම දැනුවත් කරා දැනුම් දීලා තියෙන කියලා. මතර පොඩි ප්‍රශ්නයක් අපිට මෙතන කියන ජේ මහත්තයා කියන්නේ එයාට කිව්වා මාව කැඳවන්න එපා කියලා කියලානේ. දැන් ඒක පාර්ශවයෙන් දැන් මෙතන අපි ඇත්තටම දැන් එයා ඇවිල්ලා නැහැ නේ. හරි ඒක හරි. දැන් මෙහෙන් නම් ඔයාට ඉන්න අවස්ථාවක් නැහැ. නම නැති නිසා ආවේ නැහැ. හරි මොකද්ද අපි දන්නේ ඒක පාර්ශවයෙන් දැන් ඒ නිසා. හරි ඉතින් හරි සභාපතිතුමා මේව කරමු අපි. මං කියන්නේ මෙහෙම කරමුකෝ. දැන් මේ කෝප් කමිටුව අපි දැන් මේ කෝප් කමිටුව අපරාධ දෙන්නවත්තුමා. මේ කෝප් කමිටුව දැන් අපි වාර ගණනාවක් ඇඳගුවානේ. ඒතකොට අපි නිලධාරී කාවින් දුනාට පස්සේ අපි කමිටුවක් විතර ගත්ත තීරණයක් තියෙනවානේ. ඔහුගෙන් කරුණු විමසලා යවන්න ඒක. අපි ඒ තීරණය හැබැයි ඒ තීරණය ගන්න බෑ මෙතන. සභාපතිතුමා මේක වෙනයි. අපි කමිටුවක් වශයෙන් යම් නිලධාරියෙක් ආවේ නැත්නම් ඔබතුමාට තියෙනවා මේ බලතල අනුව අපේ මේ සෑන්ඩින් ඕඩර්ස් වල මම ඒක කියවලා බැලුවා. ඔබතුමාට ඒ අදාළ නිලධාරියෙක් ඇඳීමේ බලය තියෙනවා. ඒතර ඔබතුමාගේ ක්‍රමවේදය තමයි ලේකම්තුමාට තමයි දැනවන්නේ අපි නම් ලේකම්තුමා දැනුවත් කරන්න ඕනේ. හැබැයි ඔබතුමාට තමයි වගකීම තියෙන්නේ නිලධාරින් මේ ස්ථානයට කැඳවීම සම්බන්ධයෙන්. ඒකට මේගොල්ලෝ ඔක්කොට එන්නේ නැති වෙන්න පුළුවන් නේ. ඔබ මේ ලේකම්තුමාට දැනුවත් කරාට පස්සේ ලේකම්තුමා දැනුවත් කරනවා අදාළ ආයතනයේ ඔක්කොම නිලධාරින්ට එන්න කියලා. ඔක්කොම නිලධාරින් නැති ඉන්නවා. එතකොට එහෙම එන්නේ මම කියන්නේ. එතකොට වෙන්නේ ඔබතුමා අපි ක්‍රියාත්මක කරන්නේ පාර්ලිමේන්තුවේ බලතල. ඒතර ඔබතුමා අනිවාර්යයෙන්ම දැනුවත් කරන්න ඕනේ මොන හේතුවක් මත සභාපතිතුමා ආවේ නැති කියලා. සභාපතිතුමා විතර නෑ. සභාපතිතුමා මේක කරන්නේ නෑ. සභාපතිතුමා අද දවසේ මේ සම්බන්ධ වෙලා නාම ලේඛනයේ අනුව නොපැමිණි අය සම්බන්ධව පළවෙනි තීන්දුව මන් දුන්නේ. එයා ඊළඟ සතියේ ඊළඟ වාරයේදී අවිල්ලා පැහැදිලි කිරීමක් කරන්න ඕන. එක්ස්කියුස් කරන්න ඕනේ. ඒක හරි. දෙවෙනි කොටස දැන් මේ සම්බන්ධ ඔල්ලි සභාපතිතුමා මෙතන very grey. ඒක කියන්නේ මේ දැනුවත් කිරීම අපිට එහෙම ලයිට් ගන්න බෑ මොකද ආයතනයේ කියනවා සමාධිකාරීතුමා කියනවා සමන් නොකරපු කෙනෙක් ආවේ නැහැ කියලා. නෑ මේකව සමන් කරලා. නෑ ඒක තමයි ලේකම්තුමාගේ නිලධාරීතුමා සමන් කරලා තියෙනවා. මට මෙතන තියෙන්නේ ලේකම්තුමා අපි හැබැයි සභාපතිතුමා අපි අවංකව කතා කරමු බැලූ බැල්මටම ප්‍රස්තුතකාරයට අදාළ ප්‍රධානතම පුද්ගලයා අද යම්කිසි හේතුවක් නිසා මෙතන නැහැ. නෑ හේතුවක් නෙමෙයි. නෑ ඒක අපි සභාපතිතුමා අපි ලේකම්තුමාට කියනයි සමන් නොකරපු කෙනෙක්. අනේ සමන් කරපු කෙනෙක්. නෑ අපි දැනුම් දීලා ඔබතුමා සමන් කරේ නැතුණා. සභාපතිතුමා දැනුම් දීලා තියෙනවා. අපි දැනුම් දීලා තිබිච්ච ක්‍රමයට අනුව ලේකම්තුමාගේ අතේ තමයි කාර්යභාරය තියෙන්නේ. මොකද මෙතෙක් කාලයක්. දැන් ලේකම්තුමා කියනවානේ සමන් කරා කියලා. දෙන්නකො මන්ත්‍රීතුමා නිකන්. මෙතන අපි දීපු ලියුමේ අපි පැහැදිලි කරලා තියෙනවා ලේකම්තුමාට මේ එන කණ්ඩායම නම් කරලා එවන්න කියලා. අපි හැමදාම සාම්ප්‍රදායික ලෙසම කරන්නේ ඒකම තමයි. අපි අතරමැදින් කිසිම දවසක මෙතෙක් හඳපු කිසිම ආයතනයක මේ අහවල් පුජ්‍යලේ එවන්න කියලා එහෙම නම් කරලා නැහැ. ඒතර මේකෙත් එහෙම තමයි. ඒ සාමාන්‍ය ප්‍රොසීඩියර් ගියේ අපිට අන්තිමට ලැබෙනවා දවස් කිහිපයකට කලින් මේ පිරිස තමයි එන්නේ කියලා. ඒතර ඒ පිරිසේ කෙනෙක් නාවොත් අපි කොහොමදත් වෙනද වගේම ඒ පිරිසට ඇවිල්ලා එක්ස්කියුස් කරන්න කියලා කියනවා. දැන් විශේෂ කාරණයක් මතුවෙන මෙතන සභාපතිතුමා නොපැමිණීම සම්බන්ධව ඒකට යම් හේතුවක් තියෙනවද කියලා කාර්ය සභාවේ තීන්දුවක් විදියට අපිට පුළුවන් මේ ලේකම්තුමාගේ නිශ්චිත කරලා තොරතුරු මේ ඉල්ලන්න ඒක හරියට පැහැදිලි කිරීමක් කරන්න. සභාපතිතුමා මම යෝජනා කරන්නේ දැන් ලේකම්තුමානේ ඒ කට්ටියව කැඳවීමේ සම්පූර්ණ බලය තියෙන ඔබතුමාගේ ලිපියත් එක්ක. හැබැයි ඒ කම්පැනි එකේ සභාපතිවරයා GMට කියනවා මගේ නම මේකට යවන්න එපා කියලා. ඒක තමයි දැන් GM කියන්නේ. හා? ඒකනේ ඔබතුමා කියන්නේ. ලේකම්තුමා එක දැනුවා අපි තුන් දෙනාට සහභාගී වෙන්න කෙනෙක් කිව්වේ. නැතුව ලේකම්තුමා මේ කමිටුවේ ගියා මගාරේ ඒක සභාපතිවරයා කියන්නේ මෑත ගාපු කෙනෙක් නැත්නම් දැන් කාලයක් තිස්සේ කෙනෙක් වෙච්ච කෙනෙක්ද? සෝතුමා ඒ දැන් සභාපතිතුමා ගෝල් කම්පැනි සභාපතිතුමා කොයි කාලෙ ඉඳලා ඉන්න කෙනෙක්ද කාලයක් ඉඳලා ඉන්න කෙනෙක්ද? ජනවාරි වගේ ඇවිල්ලා තියෙනවා. මේ අවුරුදු ජනවාරි 2026 ජනවාරි ආපු කෙනෙක්. මේ කමිටුව මගහරින්න අවශ්‍ය කරන කටයුතු එතුමා කරලා තියෙනවා. සභාපතිතුමා ඒ නිසා ලේකම්තුමාගෙන් අපි ඉල්ලන්න ඕනේ සභාපතිතුමා මේ සම්බන්ධව සභාපතිතුමා අපි මේ ලේකම්තුමා එකෙන් ආගන්නකො පොඩ්ඩක් ඉන්නකො සභාපතිතුමා මේක අපි නිශ්චිතයි ලේකම්තුමාගේ වගකීම අමාත්‍යාංශ ලේකම්තුමා වග කියන්න ඕන මේ ඩෙව් ලිස්ට් එකට. ඒ නිසා ඊට පස්සේ රාජ්‍ය ආයතන වැඩ කරද්දී ඒ තමන්ගේ අදාළ වගකීම ඉෂ්ට කරන්න ඔබතුමාගේ මගහැරීමක් තියෙනවා. අතන GMට කිව්වට පස්සේ සභාපති මගේ නැතුව නම නැතුව යවන්න කියලා ඔබතුමා ළඟට ආවඩස ඔබතුමා බලලා ඔබතුමාට චෙක් වෙන්න ඕන ඔබතුමා සභාපති නැහැ කියලා. ඒ නිසා අපිට ලොකුවට මේක දැන් යන්න ඕනේ නැහැ. ලේකම්තුමා
ඔබතුමාගේ අතිනුත් ඒකේ මගහැරීමක් වෙලා තියෙනවා. නිශ්චිතවම ඊළඟ මොහොතක අපි